එකමත් එක රටක ගඟක් අයිනේ ඉතාම ලස්සන පුංචි ගමක් තිබුණා. ඒ ගම පුරාම පැතිරුණු සතුට ඒ ගඟේ ජලය වගේම නිස්සලව ගලාගෙන ගියා. ගමේ මැද තිබුණේ විශාල සිසිලස දෙන නොග ගහ. පුංචි විරාජ් කියන අවුරුදු 7ක හුරු බුහුටි දරුවෙක් අම්මයි තාත්තයි එක්ක ඒ සතුටුදායක පරිසරයේ හැමදාම සෙල්ලම් කළා. ඔහුට අවශ්‍ය වුණේ සතුට විතරයි. ඒත් දෛවය වෙනස් වුණා. එක දවසක් අහස කළු කරගෙන මහා වැස්සක් ආවා. ඒ වැස්ස දවස් ගණනාවක් නොනවත්වාම ඇද හැලුණා. වැඩි වෙලාවක් ගියේ නෑ. ගඟ පිටාර ගලන්න පටන් ගත්තා. ගමේ සාමය බිඳමින් මහා ජල කඳක් ගමම වෙලා ගත්තා. බියටපත් වූ මිනිස්සු ඔවුන්ට තිබූ දේවල් රැකගන්න උත්සාහ කළා. ගම් වතුරේ හැම දේම ඉතාම ඉක්මනින් විනාශ කර දැමුවා. අසරණ පුංචි විරාජ් බයෙන් වෙවුලමින් අම්මා තාත්තා සමග ජීවිතය බේරා ගැනීමට උත්සාහ කළා. වතුර බැස්සට පස්සේ මුළු ගමම විනාශ වෙලා තිබුණා. ඉතිරි වෙලා තිබුණේ මඩ ගොඩවල් සහ කඩා වැටුණු ගෙවල් වල සුන්බුන් විතරයි. පුංචි විරාජ්ට එයාගේ ගෙදර සෙල්ලම් බඩු ආදරය කළ හැම දෙයක්ම නැති වෙලා තිබුණා. එයා තනිවම මඩ තැවරුණු පොඩි සෙල්ලම් බෝට්ටුවක් අතේ තියාගෙන පොඩි කන්දක් උඩ වාඩි වෙලා හිටියා. මට දැන් කිසිම දෙයක් නැහැ. ඔහුට හිතුණා. ඔහුට තිබුණේ විශාල දුකක් සහ අසරණ බවක්. හැම දෙයක්ම නැති වුණු හිස් බවක්. එහෙම දුකින් ඉන්නකොට විරාජ්ගේ ඇස් ගියේ ගමේ මැද තිබුණු නුග ගහ දිහාවට. ඒ විනාශයේ මැද වුණත් ඒ විශාල ගහ එහෙම්මම තිබුණා. කිසිම හානියක් නැතිව. අලුතින් දළු දාලා කොළ දාලා ඒ නුග ගහ විරාජ්ට පුදුමාකාර ශක්තියක් දුන්නා. ඒ වගේම ඔහු දැක්කා මඩ ගොඩක් මැදින් මතුවෙලා තිබුණු පොඩි කොළ පැලයක්. ඒ පුංචි පැලය මහා විනාශයෙන් පස්සේ ආයෙත් ජීවත් වෙන්න දරන උත්සාහය විරාජ්ට බලාපොරොත්තුව කියන එකේ තේරුම කියා දුන්නා. නුග ගහ වගේ ශක්තිමත්ව නැගිටින්න විරාජ් සහ ගමේ මිනිස්සු තීරණය කළා. හැම දෙයක්ම නැති වුණත් ඔවුන් හිතේ තිබුණු බලාපොරොත්තුව නැති කරගත්තේ නෑ. ඔවුන් එකතු වෙලා අලුතින් පැල සිටෙව්වා. ගෙවල් හැදුවා. ජීවිතයේ අභියෝග මැද වුණත් නොපසුබට උත්සාහයෙන් හැම දෙයක්ම නැවත ගොඩනගන්න පුළුවන් බව ඔවුන් දැනගත්තා. කාලය ගෙවි ගියා. අද ඒ ගම කලින්ටත් වඩා ලස්සනයි. විරාජ්ගේ නුග ගහයට සතුටින් සිනාසෙනවා. මොකද ඔහු දන්නවා බලාපොරොත්තුව කියන්නේ කවදාවත් නොමැරෙන දේ බව.